බලන්න. යන් ඒ මොකක්ද? ඒක තමයි ග්‍රහලෝකාගාරය. යන් හරි ළමයිනේ. ඔන්න මම ටිකට්ස් ගත්තා. යමු ඇතුළට. මට හඳ බලන්නත් පුළුවන්ද? ඇයි නැත්තේ? යමුකෝ ඇතුළට. අර මොකක්ද? ඒක තමයි අපේ පෘථිවිය. ඒක තමයි ජීවීන් ඉන්න එකම ග්‍රහලෝකය. දැක්කද අර රතු පාට ග්‍රහලෝකේ? රතු පාට ග්‍රහලෝකය? ඔව් මලි, ඒ තමයි අඟහරු ග්‍රහය. අර බලන්න ඒ අහස වෙනස් වෙනවා. නියමයි. බලන්නකො සීරපතය. රොකට් එකක්. ඒක හරි වේගින් යනවා. කවදා හරි තාරකා විද්‍යාඥයෙක් වෙන්න කැමති කවුද? අපි ආසයි නාසා එකට යන්න. කොහොමද ස්නැක්ස් රසයිද? හරිම රසයි. හැමෝටම සතුටු ඇති නේද? ඊළඟට අපි කොහෙද යන්නේ? සර්ප්‍රයිස්. අන්න ජිරාෆ් කෙනෙක්. එයා ශාක භක්ෂකයෙක්. එයා කන්න මස් විතරයි නේද? ඔව් අර බලන්න සිංහයයි සිංහ දේනුවයි දෙන්නම ඉන්නවා. මේ බලන්නකො පැස්බලා. මේ දැන්වීම කියවන්න දත්තුන්ට කෑම දෙන්න එපා. අත්තුන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැක ගන්නයි බලන්නේ අපි ආරක්ෂාව තහවුරු කර ගන්නයි තමයි මේ වගේ බෝඩ් එකක් ගහලා තියෙන්නේ. බලන්නකෝ මේ සර්පයෝ. ඒක හරිම ලස්සනයි. අර බලන්න එයාලා හැම තැනම යනවා. මට හරිම මහන්සි. අපි ඊළඟට යන්නේ නම් මූදු වෙරළට. මම හරි මාසයි මුහුදු වෙරළට. ඔව් මෙතනදී අපේ මනස සංසුන් වෙනවා. මුහුදු රැලි දුවගෙන ඇවිත් වෙරළ ඉඹලා හපව් යනවා. මේ බලන්නකො අපේ මාලිගාව. ලොකු නැවක්. පුංචි අපි ටික රෑ වෙනකල් සෙල්ලම් කරමුද? සින්දුවක් කියමුද? ඔව් අපි සින්දුවක් කියමු. La la la, red and play. La la la, what a day! Splish splash, moon so bright. Tonight. Subscribe for more stories like these.